අන්‍යෝන් අද බ්ලොග් එක මම ඔයාලට අරගෙන එන්නේ ඔයාලා ගොඩාක් දෙනෙක් අවුරුද්දකට සැරයක් එනකම් බලාගෙන ඉන්න ගොඩාක් වටින දෙයක් ගැන. ඒ තමයි KGSP එහෙම නැත්නම් GKS Korean Government Scholarship Program එක ගැන. මේක කොරියන් ගවර්න්මන්ට් එකෙන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට කොරියාවට ඇවිත් ඉගෙන ගන්න දෙන fully funded scholarship එකක්. ඉතින් මේක ගැන දන්න අය දන්නවා මේක ගොඩාක් competitive ස්කෝලර්ෂිප් එකක්. අද මම ඔයාලට මේ vlog එකෙන් කියන්නම් ඔයාලා කොහොමද මේකට ඇප්ලයි කරන්නේ, ඔයාලට මොනවාද තියෙන්න ඕනේ qualifications, එතකොට ඔයාලට මේකට යන වියදම මොන වගේද, අන්න ඒ කියන විස්තර අද vlog එකෙන් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ ස්කෝලර්ෂිප් එකෙන් ඔයාලට බැචලර් කියන බැචලර් එකකට ඊට පස්සේ ලංකාවේ ඔයාලා ෆස්ට් ඩිග්‍රී එක කරලා ග්‍රැජුවේටඩ් වුණ කෙනෙක් නම් මාස්ටර්ස් PhD වගේත් ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ වෙනස තියෙන්නේ ඔයාලා බැචලර් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ. මාස්ටර්ස් PhD වගේ ඇප්ලයි කරනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න තියෙන්නේ හැම අවුරුද්දෙම මාර්තු මාසේ. ඉතින් 2027 ඉන්ටේක් එකට බැචලර් ඉන්ටේක් එකට ඔයාලට ඇප්ලිකේෂන් කෝල් කරනවා ලබන මාසේ ඉඳලා. ඒ කියන්නේ මේ එන සැප්තැම්බර් මාසේ ඔයාලට පුළුවන් KGSP හරහා බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න. ඉතින් මේ vlog එකෙන් මම කියන්නම් ඔයාලා කොහොමද ඒක කරන්නේ, ඔයාලට මොනවාද තියෙන්න ඕනේ qualifications, ඔයාලගේ age limit එක කොහොමද, ඒ කියන විස්තර අද vlog එකෙන් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ KGSP හරහා ඔයාලා කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තු වෙලා ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා නම් එහෙම ස්ටුඩන්ට් කෙනෙකුට මට දෙන්න තියෙන මූලිකම ඇඩ්වයිස් එක තමයි මේ ඇප්ලයි කරන්න කලින් ඔයාලට දෙනවා ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක. මේක බැචලර් වේවා මාස්ටර්ස් වේවා PhD වේවා ඔයාලා ඇප්ලයි කරන්න කලින් මේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක හොඳට ස්ටඩි කරන්න. මොකද මේකේ පුංචි ට්‍රික්ස් තියෙනවා ඔයාලට ගොඩාක් වැදගත් දේවල්. මේක සම්පූර්ණයෙන් යන්නේ point based සිස්ටම් එකක් විදිහට. එතකොට ඔයාලගේ මේ qualifications ඔයාලා සබ්මිට් කරන තරමට ඔයාලට මේකට points add වෙනවා. ඒ නිසා මේකට ඇප්ලයි කරන්න කලින් ඔයාලා documents හදාගන්න කලින් මුලින්ම මේ admission guideline එක හොඳට study කරන්න. මේ vlog එකේ අන්තිමේට මම කියන්නම් ඔයාලට කොහොමද ඔයාලට මේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ගන්න පුළුවන් කියලා. KGSP යටතේ ඔයාලා ෆස්ට් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රධාන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇසෝසියේට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක, අනිත් එක තමයි බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේකේ වෙනස තමයි ඔයාලා ඇසෝසියේට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා නම් මේකෙදි වෙන්නේ ඔයාලට පළවෙනි අවුරුද්දේ ලැන්ග්වේජ් එක ස්ටඩි කරලා ඊට පස්සේ තමයි ඔයාලට ඩිග්‍රී එකට අදාළව ස්ටඩීස් පටන් ගන්න. එතකොට මේක ඔයාලට සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරන්න අවුරුදු 2ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඊට පස්සේ බැචලර් ඩිග්‍රී එකකට ඔයාලා ඇප්ලයි කරනවා නම් මේකෙදි වෙන්නේ මේකෙත් ඔයාලට මුලින්ම පළවෙනි අවුරුද්ද ලැන්ග්වේජ් එක ස්ටඩි කරලා ඊට පස්සේ තමයි ඔයාලගේ ඩිග්‍රී එකට අදාළ ස්ටඩීස් පටන් ගන්න. එතකොට මේක කම්ප්ලීට් කරන්න ඔයාලට අවුරුදු 4ක් වගේ ගත වෙන්න පුළුවන්. බලමු ඔයාලා KGSP හරහා බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලට තියෙන්න ඕනේ qualifications මොනවද කියලා. පළවෙනි එක තමයි nationality. මේ KGSP හරහා ස්කෝලර්ෂිප් එකට ඔයාලා ඇප්ලයි කරනවා නම් මේක ලෝකේ හැම රටකටම ඇප්ලයි කරන්න බෑ. ඒගොල්ලෝ රටවල් ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒ රටවල් ටිකට තමයි මේ KGSP හරහා ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්නේ. ඉතින් මේ රටවල් ලිස්ට් එකේ ලංකාවත් ඇතුළත් වෙන නිසා ඔයාලා අනිවාර්යෙන් ලංකාවේ පුරවැසිභාවය ඔයාට තියෙනවා නම් ඔයාට මේ ස්කෝලර්ෂිප් එක හරහා බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට පළවෙනි සුදුසුකම තමයි ඒගොල්ලෝ දක්වන්නේ nationality එක. එතකොට ලංකාවට chance එක තියෙන නිසා ඔයාට මේ qualification එක දැනටමත් fulfill වෙලා තියෙන්නේ.
ඊළඟ ක්වොලිෆිකේෂන් එක තමයි level of education. මේ KGSP හරහා ඔයාලා බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් A levels complete කරලා තියෙන්න ඕනි. ඒ වගේම ඔයාලා document submit කරද්දී ඔයාලට සිද්ධ වෙනවා A level certificate එකක් submit කරන්න. ඒ නිසා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන්න යනකොට ඔයාලා A levels complete කරලා A level certificate එක ඔයාගේ අතට ලැබිලා තියෙන්න ඕනේ. ක්වොලිෆිකේෂන් එක තමයි grades. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා ලංකාවේ යුනිවර්සිටි එකකින් අවුට් වෙනකොට අනිවාර්යෙන් අපිට හම්බෙනවා GPA එක. එතකොට අපි ලංකාවේ A levels කරාට අපිට GPA එක කියලා එකක් ලැබෙන්නේ නැහැනේ. අපිට ලැබෙන්නේ A level certificate එක. ඒත් හැබැයි මේකෙදි මේ ස්කෝලර්ෂිප් එක හරහා අපි ඩිග්‍රී එකකට ඇප්ලයි කරනකොට මේගොල්ලෝ අපෙන් GPA එක ඉල්ලනවා. එතකොට ඔයාලට මේ මම මුලින් කිව්වා වගේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එකේ ඔයාලට දාලා තියෙනවා GPA conversion table එක. ඔයාලා ඒක හොඳට ස්ටඩි කරලා ඔයාලගේ A level result එකට අනුව ඔයාලගේ GPA එක කැල්කියුලේට් කරගන්න ඕනේ. එහෙම කැල්කියුලේට් කරලා ඔයාලට ලැබෙන GPA එක 180ට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. එහෙම 180ට වඩා වැඩි නම් ඔයාලට පුළුවන් මේ KGSP ස්කෝලර්ෂිප් එකට ඔයාලට ඇප්ලයි කරන්න. ඊළඟ ක්වොලිෆිකේෂන් එක විදිහට මෙයාලා සඳහන් කරන්නේ age. ඒ කියන්නේ ඔයාලා මේකට ඩිග්‍රී එකකට බැචලර් එකකට ඇප්ලයි කරන්න නම් අනිවාර්යෙන් ඔයාලට වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලා දැන් 2027 ඉන්ටේක් එකට මේ අවුරුද්දේ සෙප්තැම්බර් වලනේ ඇප්ලයි කරන්නේ. එතකොට 2027 ඔයාලගේ ඉන්ටේක් එක පටන් ගන්න. ඔයාලගේ යුනිවර්සිටිස් පටන් ගන්න 2027 මාර්තු මාසෙනේ. එතකොට 2027 මාර්තු 1 වෙනිදා වෙනකොට ඔයාලගේ වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාලා කියන ක්වොලිෆිකේෂන් එක තමයි health. ඒ කියන්නේ ඔයාලා මෙහෙට ඇවිල්ලා ඉගෙන ගන්න සුදුසු කායික මානසික තත්ත්වයකින් ඉන්න ඕනේ. ඔයාලට කියන්නම් additional qualifications මොනවද කියලා. මම කලිනුත් කිව්වා වගේ මේ KGSP කියලා කියන්නේ point based scholarship එක. එතකොට මේකට ඔයාලට මේ qualifications උත් තියෙනවා නම් additional marks ඔයාලට add වෙනවා. පළවෙනි එක තමයි ඔයාලා ලංකාවේදී topic level 3 or above ඔයාලා topic exam එක කරලා topic level 3 or above ඔයාට තියෙනවා නම් ඔයාලට වැඩිපුර 110ක් ලකුණු ඇඩ් වෙනවා. ඒ වගේම ඔයාලා දැන් ඇප්ලයි කරන්නේ science engineering වගේ සබ්ජෙක්ට්ස් වලට නම් බැචලර් එකකට ඔයාලා ඇප්ලයි කරන්නේ ඔයාලට ඇඩිෂනල් මාර්ක්ස් 105ක් ඔයාලට වැඩිපුර ඇඩ් වෙනවා. ඊට පස්සේ language proficiency test points. ඒ කියන්නේ ඔයාලා topic, TOEIC, TOEFL, IELTS වගේ කරලා තියෙනවා නම් ඔයාලට මේකෙදි additional marks හම්බෙනවා. මම ඔයාලට මේ vlog එකේ යටින් දාන්නම් admission guideline එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා. මේ exam එක කරොත් ඔයාලට මෙච්චර ලකුණු ප්‍රමාණයක් හම්බෙනවා කියලා. මම ඔයාලට idea එකක් ගන්න මෙතන යටින් දාන්නම් කොහොමද මේ table එක ඒගොල්ලෝ දාලා තියෙන්නේ කියලා. එතකොට මෙතෙන්දී ඔයාලගේ language proficiency certificate එකක් submit කරනකොට අනිවාර්යෙන් ඒක valid certificate එකක් වගේම valid result එකක් වෙන්න ඕනේ. මොකද දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා දන්නවා IELTS exam එක ඔයාලා කරාම අවුරුදු 2කින් පස්සේ ඒ කියන්නේ ඒ result එක ඔයාලට valid වෙන්නේ අවුරුදු 2යි. අවුරුදු 2කින් පස්සේ ඒ result එක valid නැහැනේ. අපිට ඕනේ නම් අපි ආපහු exam එක කරන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ වැලිඩ් නැති සර්ටිෆිකේට් එකක් ඔයාලට සබ්මිට් කරන්න බෑ. අනිවාර්යෙන් වැලිඩ් රිසල්ට් එකක් තියෙන වැලිඩ් සර්ටිෆිකේට් එකක් තමයි ඔයාලා මේකට සබ්මිට් කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ කොහොමද මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කියලා. මේ ස්කෝලර්ෂිප් එකට ඔයාලට ඇප්ලයි කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එම්බසි ට්‍රැක්, අනිත් එක තමයි යුනිවර්සිටි
යුනිවර්සිටි ට්‍රැක්. ඒ කියන්නේ ලංකාවේ කොරියන් එම්බසි එක හරහාත් ඔයාලට මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම කෙලින්ම ඔයාලා යුනිවර්සිටි එක හරහාත් ඔයාලට මේ ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකෙදි එම්බසි ට්‍රැක් එකේදී ගන්න කෝටා එක සහ යුනිවර්සිටි ට්‍රැක් එකේදී ගන්න කෝටා එක වෙනස් වෙනවා. මේ අවුරුද්දේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක තාම ඇවිත් නැති නිසා මට හරියටම කෝටා එක කොහොමද කියලා කියන්න බෑ. එම්බසි ට්‍රැක් එක යටතේ ඔයාලා මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරනකොට මෙතන යුනිවර්සිටිස් type A සහ type B කියලා කොටස් දෙකකට ක්ලාසිෆයිඩ් කරලා තියෙන්නේ. එතකොට එම්බසි ට්‍රැක් එක හරහා ඔයාලා ඇප්ලයි කරනවා නම් ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එකේ සඳහන් වෙන දෙයක් තමයි විශේෂ දෙයක්. ඔයාලට එම්බසි ට්‍රැක් එක හරහා යුනිවර්සිටිස් 3කට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ යුනිවර්සිටිස් 3 ඔයාලා සිලෙක්ට් කරගත්තේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එකේ සඳහන් වෙනවා අනිවාර්යෙන් මේ type B කියන කොටස යටතේ තියෙන යුනිවර්සිටිස් වලින් අවම වශයෙන් එක යුනිවර්සිටි එකක් හරි ඔයාලා අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්න ඕනේ කියලා. ඉතින් මම මුලිනුත් කිව්වා ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ඔයාලා ස්ටඩි කරද්දි හොඳට කියවන්න, හොඳට ස්ටඩි කරන්න කියලා. මෙන්න මේ වගේ පුංචි ටිප්ස් මග ඇරුණත් ඔයාලට අපරාධෙන් ඒකේ අවාසිය වෙන්නේ ඔයාලටමයි. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් හොඳට අවධානයෙන් ස්ටඩි කරන්න. යුනිවර්සිටි ට්‍රැක් එක ගත්තොත් මේකත් කාණ්ඩ 3කට බෙදලා තියෙන්නේ. UIC, රීජනල් සහ ඇසෝසියේට් කියලා. ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක මෙයාලා නිකුත් කරාට පස්සේ මම කියන්නම් ඔයාලට කොහොමද මේකේ කෝටා එක මේ සැරේ ඇවිත් තියෙන්නේ කියලා. ඒ කියන්නේ යුනිවර්සිටි වලින් කොච්චර යුනිවර්සිටි ප්‍රමාණයකින් කොච්චර ස්කෝලර්ෂිප්ස් ප්‍රමාණයක් මේ සැරේ දෙනවද කියලා මම ඔයාලට ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක නිකුත් කරාට පස්සේ බ්ලොග් එකකින් අරගෙන ඉතින් බලමු කොහොමද මේකේ සිලෙක්ෂන් ප්‍රොසීඩර් එක වෙන්නේ කියලා. දැන් මම කියවනේ ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි එම්බසි ට්‍රැක් එක, අනිත් එක තමයි යුනිවර්සිටි ට්‍රැක් එක. එම්බසි ට්‍රැක් එක ගත්තොත් එහෙම මේකෙදී ඔයාලට රවුන්ඩ්ස් 3ක් තියෙනවා. සිලෙක්ෂන් ප්‍රොසීඩර් එක රවුන්ඩ්ස් 3ක් යටතේ තමයි වෙන්නේ. ෆස්ට් රවුන්ඩ් එක තියෙන්නේ එම්බසි එකත් එක්ක. ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එක තියෙන්නේ NIIED එකත් එක්ක. තර්ඩ් රවුන්ඩ් එක තියෙන්නේ ඔයාලට අදාළ යුනිවර්සිටි එකත් එක්ක. යුනිවර්සිටි ට්‍රැක් එක ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ රවුන්ඩ්ස් දෙකයි. ෆස්ට් රවුන්ඩ් එක යුනිවර්සිටි එකත් එක්ක, සෙකන්ඩ් රවුන්ඩ් එක NIIED එකත් එක්ක තමයි ඔයාලගේ සිලෙක්ෂන් ප්‍රොසීඩර් එක වෙන්නේ. එතකොට ෆස්ට් රවුන්ඩ් සිලෙක්ෂන් එකේදී ඔයාලට ඒකේ ෂෙඩියුල් එක සහ ඇප්ලිකේෂන් ඩීටේල්ස් මොනවද කියලා ඔයාලා එම්බසි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරනවා නම් එම්බසි වෙබ්සයිට් එකෙත්, යුනිවර්සිටි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරනවා නම් ඒ අදාළ යුනිවර්සිටි වෙබ්සයිට් එකෙත් සඳහන් වෙනවා. ඊට පස්සේ ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් ගත්තොත් එහෙම එම්බසි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරනවා නම් එම්බසි වෙබ්සයිට් එකෙත්, යුනිවර්සිටි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරනවා නම් ඔයාලා ඇප්ලයි කරන ඒ අදාළ යුනිවර්සිටි වෙබ්සයිට් එකෙත් සඳහන් වෙනවා. ඒකයි මම කිව්වේ ඊට පස්සේ සිලෙක්ෂන්ස්, මේ වගේ සිලෙක්ෂන් සහ ඉන්ටර්විව් වලට ඉන්ටර්විව් කොහමද වෙන්නේ අන්න ඒවට අදාළ හැම ඩීටේල් එකක්ම ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එකේ දාලා තියෙනවා. ඒකයි මම කිව්වේ මුලින්ම ඔයාලට ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ස්ටඩි කරනකොට දෙපාරක් තුන් පාරක් ඔයාලා හොඳට ස්ටඩි කරන්න. ඒකේ ගොඩාක් වැදගත් පොයින්ට්ස් තියෙනවා. ඒවා හොඳ අවධානයෙන් කියවන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මම කිව්වා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ට්‍රැක්ස් දෙකක් තියෙනවා කියලා. එකක් එම්බසි ට්‍රැක් එක, අනිත් එක යුනිවර්සිටි ට්‍රැක් එක. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේකෙන් ලේසි කියලා. ඒ කියන්නේ ඔයාලට වැඩිපුර සිලෙක්ට් වෙන්න පුළුවන් මොන ට්‍රැක් එකෙන්ද කියලා. මෙහෙමයි මේකෙට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. මොකද මේක ඩිසයිඩ් වෙන්නේ එක එක්කෙනාගේ මතය අනුවනේ. එම්බසි ට්‍රැක් එකෙන් දාලා ඔයා සිලෙක්ට් වුණත් ඔයාට හිතෙන්න පුළුවන් යුනිවර්සිටි ට්‍රැක් එකට වඩා එම්බසි ට්‍රැක් එක තමයි ලේසි කියලා. යුනිවර්සිටි ට්‍රැක් එකෙන් දාලා ඔයා සිලෙක්ට් වුණොත් ඔයාට හිතෙන්න පුළුවන් යුනිවර්සිටි ට්‍රැක් එක තමයි ලේසි කියලා. ඒ නිසා මේක මතයක් විතරයි. නමුත් මම ඔයාට කියන්න කොහොමද කොයි ට්‍රැක් එකෙන් දැම්මොත්ද ඔයාට පොඩ්ඩක් ලේසි කියලා. යුනිවර්සිටි ට්‍රැක් එකෙන් ගියොත් ඔයාලා එතනදී සිලෙක්ෂන්ස් වලට ඉඳලා ඉන්ටර්විව්ස් වලට ඉඳලා ඔයාලා සිලෙක්ට් වෙන්න තියෙන chance එක චුට්ටක් අඩුයි.
චුට්ටක් අඩුයි. ඔයාලා මෙතෙන්දී යුනිවර්සිටි ට්‍රැක් එකෙන් හම්බෙන කෝට එක අනුවත් ඔයා සිලෙක්ට් වෙන්න තියෙන chance එක චුට්ටක් අඩුයි. ඊට වඩා එම්බසි ට්‍රැක් එකෙන් ගියොත් යුනිවර්සිටි ට්‍රැක් එකට වඩා පුංචි chance එකක් ඔයාලට තියෙනවා. දැන් KGSP හරහා ආපු අයගේ මතයක් තමයි එම්බසි ට්‍රැක් එකෙන් ගියොත් ටිකක් ලේසි කියලා. බට් මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න ඔයාට පුළුවන්. ඔයාට එම්බසි ට්‍රැක් එකෙන් දාන්න හිතෙනවා නම් ඔයාට එම්බසි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරන්නත් පුළුවන්. යුනිවර්සිටි ට්‍රැක් එකෙන් දාන්න හිතෙනවා නම් යුනිවර්සිටි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරන්නත් පුළුවන්. මම කියන්නේ ඔයාලට අදහසක් විතරයි. ගොඩක් දෙනෙක් රෙකමන්ඩ් කරන්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ එම්බසි ට්‍රැක් එකෙන් ඇප්ලයි කරොත් යුනිවර්සිටි ට්‍රැක් එකට වඩා චුට්ටක් ලේසි කියලා. දැන් අපි බලමු ඔයාලට මේකෙදි සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. මේක කොටස් 3කට වෙන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඩොකියුමන්ට්ස් ටු කම්ප්ලීට්. ඒ කියන්නේ ඔයාලා විසින් කම්ප්ලීට් කරලා සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි රික්වයර්ඩ් ඩොකියුමන්ට්ස් කියලා. ඔයාලා අනිවාර්යෙන් සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට්ස් 8කුත් අදර් ඩොකියුමන්ට්ස් කියලා. ඒ යටතේ ඔයාලට ඩොකියුමන්ට්ස් 3කුත් සඳහන් කරලා තියෙනවා. මෙතෙන්දී ඔයාලා කම්ප්ලීට් කරලා දෙන්න ඕනේ ඩොකියුමන්ට්ස් යටතේ තියෙනවා රෙකමෙන්ඩේෂන් ලෙටර් කියලා. මේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක ඔයාලා ගත්තේ ඔයාලා කලින් ඉගෙනගත්ත තැනකින් ඔයාලට ඒක ඉල්ලගන්න පුළුවන් ලෙක්චරර් කෙනෙක්ගෙන් ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් වගේ ඔයාලට මේ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක ගන්න පුළුවන්. එතකොට මම මුලින් කිව්වා ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ඔයාලා ස්ටඩි කරනකොට බලන්න මේවට අදාළයි. කියන්නේ ඔයාලට කම්ප්ලීට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස්, රික්වයර්ඩ් ඩොකියුමන්ට්ස්, අදර් ඩොකියුමන්ට්ස් යටතේ වෙන වෙනම මොනවාද ඔයාලට සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් කියලා දාලා තියෙනවා. ඒ නිසා ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක හොඳට ස්ටඩි කරන්න. මම මෙතෙන්දි කිව්වේ ඔයාලට සමරි එකක් විතරයි. ඩොකියුමන්ට් සබ්මිට් කරන්න මේ 3 යටතේ තමා ඔයාලට සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස්. ඒ යටතේ තියෙනවා ඔයාලා සබ්මිට් කරන්න ඕනේ මේ ඩොකියුමන්ට්ස් කියලා. එහෙනම් ඔයාලට මම මුලින් ඉඳලම කියවනේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක හොඳට ස්ටඩි කරන්න කියලා. මේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක කොහෙන්ද ගන්නෙ කියලා ඔයාලට පුළුවන්. මම මෙතන යටින් ලින්ක් එක දාන්නම්. www.studyinkorea.go.kr කියන වෙබ්සයිට් එකෙනුත් ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරන්න පුළුවන් KGSP guideline undergraduate 2027 කියලා 7 book කියලා ඔයාලට සර්ච් කරොත් එහෙම ඔයාලට මේ ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ගන්න පුළුවන්. ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක ගත්තවහම මම ආයෙත් කියන්නේ මේක හොඳට ස්ටඩි කරන්න. මොකද මේකේ ස්ටාර් මාක්ස් යටතේ එතකොට රතු පාටින් එහෙම සඳහන් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඒ නිසා ඔයාලා ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක අරගෙන එකපාරක් කියවලා ඔයාලා ඇප්ලයි කරන්න යන්න හදන්න එපා. දෙපාරක් තුන් පාරක් ආයෙත් කියවන්න. ඇඩ්මිෂන් ගයිඩ්ලයින් එක හොඳට ස්ටඩි කරලා ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න. අපි දැන් බලමු මේ ස්කෝලර්ෂිප් එක යටතේ මොනවාද ඔයාලට හම්බෙන බෙනිෆිට්ස් කියලා. මොනවාද ඔයාලට හම්බෙන වාසි කියලා. පළවෙනිම එක තමයි ඔයාලට මේ ස්කෝලර්ෂිප් එකෙන් සිලෙක්ට් වෙලා ඔයාලට මේක ලැබුණොත් එහෙම ඔයාලට එයා ටිකට් එක මේ ගවර්න්මන්ට් එකෙන් දෙනවා ෆ්‍රී. ඒ කියන්නේ ඔයාලා කොරියාවට එන කාලේ වෙනකොට කොහොමද ප්‍රයිස් රේන්ජ් එක යන්නේ කියලා බලලා ඔයාලගේ එයා ටිකට් එක මේගොල්ලෝ ඔයාලට ෆ්‍රී දාලා දෙනවා. ඊට පස්සේ ඔයාලට සෙටල්මන්ට් අලවන්ස් එකක්. ඒ කියන්නේ ඔයාලා දැන් මුලින්ම කොරියාවට ඇවිල්ලා ඔයාලා සෙටල් වෙන්න යනවනේ. ඔයාලට යම්කිසි මුදල අන්න ඒකට අදාළ මුදලත් ඔයාලට කොරියන් ගවර්න්මන්ට් එකෙන් දෙනවා. ඊට පස්සේ කොරියාවට එන ඕන කෙනෙක් දන්නවා මෙහෙදි මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඉතින් මේ ස්කෝලර්ෂිප් එක හරහා ඔයාලා කොරියාවට ආවොත් ඔයාලත් මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඒකට අදාළ මුදලත් ඔයාලට ගවර්න්මන්ට් එකෙන් හම්බෙනවා.
ඊට අමතරව ඔයාලට monthly allowance එකක්. ඒ කියන්නේ ඔයාලගේ කෑම බීම වලට accommodation වලට වගේ ඔයාලට අවශ්‍ය වෙනවනේ යම්කිසි මුදලක්. ඒ මුදලත් ඔයාලට කොරියන් ගවර්න්මන්ට් එකෙන් දෙනවා. ඊට පස්සේ මම මුලින් කිව්වා associate degree එකක යටතේ ආවත් bachelor degree එක යටතේ ආවත් ඔයාලා මුලින්ම කොරියන් language එක අවුරුද්දක් study කරන්නම ඕනේ. එතකොට ඒ කොරියන් language එක study කරන්න යන course fee එකත් ඔයාලට කොරියන් government එකෙන් හම්බෙනවා. එතනින් පස්සේ ඒ අවුරුද්දෙන් පස්සේ ඔයාලගේ degree program එකට අදාළ course එක පටන් ගද්දී ඒ course එකට යන සම්පූර්ණ fee එකත් ඔයාලට කොරියන් government එකෙන් හම්බෙනවා. ඊට අමතරව තව allowances ගොඩාක් ඔයාලට රජයෙන් මේ ස්කෝලර්ෂිප් එක හරහා ඔයාලට ලබා දෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ තව දෙයක්. ඔයාලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ලංකාවට යනවා නම් ඒ යනකොටත් ඔයාලට යා ටිකට් එක කොරියන් ගවර්න්මන්ට් එකෙන් තමයි දාලා දෙන්නේ. ආයෙත් ලොග් එකක් කරගෙන එනකන් අන්‍යා